ආයිබෝන් ඔබට සුබ දවසක්. මේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුකරු වගේම සාමාන්‍ය ස්ථාවර තැන්පතුකරුත් මේ දවස්වල බය වෙලා ඉන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවනුත් මේ දවස්වල නිවේදන නිකුත් කරලා තියෙනවා. පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වන නමුත් බදු අය කළ හැකි ආදායමක් නොමැති පුද්ගලයෙකු බැංකු සහ මූල්‍ය ආයතන ලබා දිය යුතු ස්වයං ප්‍රකාශ අප්‍රේල් 30ට කලින් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයයි මේ අසත්‍ය ප්‍රකාශයට රැවටිලා බොරුවට දඟලන්න එපා කියලා තමයි මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන්නේ. මොකද ඔබ කවුරුත් දන්නවා 110ක විත්හෝල්ඩින් ටැක්ස් එකක් කපා ගන්නවා. අප්‍රේල් 1 වෙනිදා තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. කෙසේ නමුත් ඔබට 1,50,000ට වඩා ආදායමක් නොමැති පුද්ගලයෙක් නම් ඔබට මේ ගෙවන්න විදිහක් නැහැ, මට ලොකු ආදායමක් නැහැ කියලා බැංකුව වලට කියන්න පුළුවන්. මේකට තමයි කියන්නේ ස්වයං ප්‍රකාශයක් අපි බැංකුවට ලබා දෙනවා කියලා. ඔබගේ සියලු තොරතුරු ආදායමක් නැහැ, මට තියෙන බැංකු ගිණුම් මෙහෙමයි, මගේ විස්තර හැම එකක්ම අපි බැංකුවට ලබා දෙනවා. මේක ලබා දිය යුත්තේ අප්‍රේල් 30ට කලින් කියලා වැරදි ප්‍රකාශයක්, වැරදි නිවුස් එකක් ගියා. මේකත් එක්ක ගොඩක්ම අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඔවුන්ට හැමදාම බැංකු වලට යන්නත් බෑ. ඒ වගේ පුද්ගලයෝ පවා බොරුවට කලබල වෙලා ගොඩක් අපහසුතාවයටපත් වුණා. ඉතින් මේ පිළිබඳව බොරුවට කලබල වෙන්න එපා. ඉතින් ගොඩක්ම ජනතාව මේ දවස්වල බය වෙලා ඉන්නේ. උදාහරණයකට ඔබ ලක්ෂ 10ක ස්ථාවර තැන්පතුවක් දැම්මනම් ඔබට 10%ක ඉන්ට්‍රස්ට් රේට් එකක් ලබා දෙන බැංකුවෙන් පොරොන්දු වුණා නම් ඔබ මේක මාසිකව ගන්න පුද්ගලයෙක් නම් රුපියල් 8,333ක් ඔබට මාසෙකට හම්බ වෙනවා. මේ 8,333න් 10%ක් කියන්නේ රුපියල් 833ක්. ඒ කියන්නේ රුපියල් 833ක් ඔබෙන් කැපෙනවා. ඉතින් ඔබට 1,50,000කට ආදායමක් ලැබෙන්නේ නැත්නම් 833ක් කපන්න එපා කියලා ඔබට ෆෝම් එකක් ෆිල් කරලා බැංකුවට ලබා දෙන්න පුළුවන්. ඔබගේ මේ අවුරුද්දේ කල්පිරෙන්නේ මේ අවුරුද්දේම අගෝස්තු මාසේ නම් ඔබ බොරුවට කලබල වෙලා බැංකුවට ගිහලා ස්වයං ප්‍රකාශ ඉදිරිපත් කරන්න පොලිමේ ඉන්න ඕනේ නැහැ මේ දවස්වල. මොකද ඔබට පොලිය ලැබෙන්නේ අගෝස්තු වල. එහෙම නැතුව මාසෙන් මාසෙට ඔබට පොලිය ලැබෙන පුද්ගලයෙක් නම් උදාහරණයකට මේ මාසේ ඔබට ලැබෙන්නේ 10 වෙනිදා පොලිය ලැබෙනවා නම් 10 වෙනිදාට කලින් අඩුම ගානේ 7 වගේ දවසකටවත් ගිහිලා බැංකුවට ගිහිලා මේ ස්වයං ප්‍රකාශයක් ලබා දෙන්න. මොකද ස්ථාවර තැන්පතුවකින් හෝ මොකක් හරි එකකින් පොලියක් ලැබෙනවා නම් ළමා ගිණුමකින් හරි ඔබගේ ළමයෙක්ට ඒ පොලිය ලැබෙන්න කලින් ස්වයං ප්‍රකාශයක් ලබා දෙන්න. අපි ස්ථාවර තැන්පතු වෙනම කතා කරපු නිසා දේශීය පුරවැසියන්ට අමතර 102ක ස්ථාවර තැන්පතු පොලිපාතයක් ලබා දෙනවා. ඒ කියන්නේ දැන් ස්ථාවර තැන්පතුකින් ඔබට ලැබෙන්නේ 10%ක් නම් ඔබට සම 102ක් වැඩිපුර ආවට පස්සේ 112ක තැන්පතු පොලිපාතයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයකට ලක්ෂ 10කට දැන් ලම්බෙන්නේ ලක්ෂයයි කල් පිරුණාට පස්සේ අවුරුද්දකට පස්සේ ලක්ෂයේ රුපියල් 1,20,000 කරගන්න පුළුවන්. මේ ක්‍රියාත්මක කරන්නේ ජූලි මාසයේ සිට. ඔබට මතක නම් බජට් එක නිවේදනය කරද්දී පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා පැවසු ආකාරයට ජූලි මාසයේ සිට අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 102ක බෝනස් රේට් එකක් ලබා ගන්න පුළුවන්. ඒ පිළිබඳව තමයි මෙතන දාලා තියෙන්නේ. මේකදී ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට ලක්ෂ 30 දක්වා ලෝන් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඩෙබිට් කාඩ් එකක් උත්සම් වෙන එක ඕනම ගෙවීමක් කරන්න පුළුවන් ඒ ඩෙබිට් කාඩ් එකෙන්. ඒ වගේම තමයි ඕකේ ඉන්ටර්නැෂනල් පේමන්ට් පවා ඒ බෙනිෆිට්ස් සම් වෙනවා පේමන්ට් කරන්න පුළුවන් වීසා ATM එක ඉන්ටර්නැෂනලි. ඉතින් මේක ලොකු chance එකක්. උදාහරණයකට වෙන රටකට ගියත් ඒකෙන් පේමන්ට් කරන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රායෝගිකව ඒ වගේ දේවල් කරේ නැති වුණා සාමාන්‍ය 102ක 3කට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට උනත් ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි තැන්පතු පොලිනුපාත ගැන කතා කරද්දී ඔබට බලා ගන්න පුළුවන් ෆික්ස්ඩ් ඩෙපොසිට් රේට්ස්. විශේෂයෙන්ම මම මේ ලංකා බැංකුවේ දවස් 100 200 පොලිනුපාත ගැන බලනවා. දවස් 100කට 7.5යි. ඒ වගේම දවස් 200කටත් දවස් 400කටත් 7.5යි පොලිනුපාත තමයි ලබා දෙන්නේ. ඉතින් 7.5ක් කියන්නේ ගොඩක්ම අඩු පොලි අනුපාතයක්. ඔබට බලා ගන්න පුළුවන් කමර්ෂල් බැංකුවේ මාසයකට 6.5%, මාස 3කට 7%. මේකෙදි වැඩියෙන්ම ලබා දෙන්නේ මාස 24ක් 8.3යි බිඳුවක් ලබා දෙන්නේ. ඊට පස්සේ මාස 6කට සහ මාස 12කට, ඒ කියන්නේ අවුරුද්දකට 7.5ක්. ඒ කියන්නේ අර ලංකා බැංකුවේ දවස් 100කට 200කට වගේ ලබා දීපු පොලිනුපාතයම තමයි කමර්ෂල් බැංකුවේ මාස 6කට සහ අවුරුද්දකට ලබා දෙන්නේ. විශේෂ පොලිනුපාතයක් ලබා දෙනවා කමර්ෂල් බැංකුවේ දවස් 100 200 300ට. ඉතින් අපි ඒක බලමු. මේක ඇප්ලයි now කියලා තියෙනවා. මේකේ රේට්ස් පොලි අනුපාතය ගැන හරියට සඳහනමක් කරලා නැහැ.
ඉතින් මේ පිළිබඳව පොලිනුපාත මම විමසලා ඉදිරි වීඩියෝ එකේදී ඔබ දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම සූදානම්. අපේ channel එක ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න. ඒ වගේම තමයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රජයේ බැංකුවක් කියන මේ බැංකුවේ පොලිනුපාත අපි බලමු ඉක්මනින්ම. RDP max යටතේ තමයි 7.5ක් ලබා දෙන්නේ. ඔබට මතක ඇති 7.5ක් කියන්නේ අපිට සුපුරුදුම පොලිනුපාත. ඒ වගේම දවස් 100 6.75ක්, දවස් 100 6.75ක්. නමුත් BOC එකේ දවස් 100කට 7.5යි බිඳුව. මේකේ 6.75ක්. මේ දෙක අතර කැපී පෙනෙන වෙනසක් තියෙනවා. රුපියල් 5000ක විතර වෙනසක්. ඒ වගේම තමයි LLC Finance ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන ලීඩින්ම ෆයිනෑන්ස් කම්පැනි එකක්. පෞද්ගලික සමාගමක්. ඒ වගේම මේකේ මාස 3කට 7ක්, මාස 6කට 7.25ක්, මාස 12කට 7.5යි බිඳුවක්. මේක කමර්ෂල් බැංකුවත් එක බලද්දිම සේම් පොලිනුපාතයක්. අරක බැංකුවත් මේක ෆිනෑන්ස් කම්පැනි එකක්. නමුත් පොලිනුපාත එකයි. LB ෆයිනෑන්ස් දවස් 50කට 7.2යි බිඳුවක්. ඒ වගේම මාස 6 7.75ක්, අවුරුද්දකට 8.25ක්. කලින් 7.5ක් තමයි අවුරුද්ද ලබා දෙන්නේ. නමුත් මෙහිදී 8.25ක්. ඒ කියන්නේ 0.75ක වෙනසක්. ඒ කියන්නේ ලක්ෂයකට රුපියල් 750ක විතර වෙනසක් තමයි මේ බැංකු සහ මේ පෞද්ගලික සමාගම් අතර වෙනසක් තියෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම ලබා දෙන පොලිනුපාත ගැන විමසන්න ඕන. හැම බැංකුවක්, පෞද්ගලික සමාගමක් හැම එකක්ම සංසන්දනය කළා මොකේද වැඩිම කියලා බලන්න ඕනේ. ඒ වගේම තමයි අපි ආයෝජන කරන ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි ආයතනයක් නැද්ද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. බැරි වෙලා හරි මේ ආයතනය බංකොලොත් වුණොත් ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ රක්ෂණවරයක් හිමි වෙනවා. ඉන්ෂුරන්ස් එකක් මේක ලක්ෂ 11ක් දක්වා හිමි වෙනවා. බැරි වෙලා හරි මේ ආයතනය බංකොලොත් වුණොත් ශ්‍රී ලංකා මහා බැංකුව හරහා ඒ මුදල් ටික ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බය වෙන්න දෙයක් නෑ. එතන සේෆ්ටි එකක් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම අපි කියන්නේ මේකයි වග ආශ්‍රිත ආයෝජන ක්‍රම නැත්තම් කඩ අරිනවා වගේ විවිධ ආයෝජන ක්‍රම ඔබට ඉදිරිපත් කරනවා විශ්වාසයක් මත. සමහරට ඔබගේ ඉහළ හිත මිත්‍රයන්ට පොලි අනුපාත ලැබුණා කියලා ඔබට ඒ පොලි අනුපාත ලැබෙන්නේ කොහොමද? මේ ආයතන විගණනය කරනවද? මේ විගණන වාර්තා බලන්න ඕන, ශේෂ පත්‍රය බලන්න ඕන. මේ ආයතන උදෙක්ම සමාගම් මැදුව ලියාපදිංචි වූ පමණින්ම මේවට සල්ලි දාලා අමාරු වැටෙන්න එපා. මොකද ඒවා හොඳට හොයලා බලලා ඉන්වෙස්ට් කරන්න. මොකද ඔබ දුක් මාසෙක හම්බ කරගත්තේ මුදල් හොඳ තැනක ඉන්වෙස්ට් කරන්න. පොලි අනුපාතේ විතරක් වැඩි වුණා කියලා වැඩක් නෑ. ඔබට මාස 2-3ක් යත ඉදිරියට යද්දි බංකොලොත් වුණොත් ඔබගේ මුදල් වලට මොකද වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම හිතන්න. මේ වගේම තවත් වැදගත් වීඩියෝ හමු වෙනනම් ඔබට සුබ දවසක්. ඒ වගේම තමයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රජයේ බැංකුවක් කියන මේ බැංකුවේ පොලිනුපාත අපි බලමු ඉක්මනින්ම. RDP max යටතේ තමයි 7.5ක් ලබා දෙන්නේ. ඔබට මතක ඇති 7.5ක් කියන්නේ අපිට සුපුරුදුම පොලිනුපාත. ඒ වගේම දවස් 100 6.75ක්, දවස් 100 6.75ක්. නමුත් BOC එකේ දවස් 100කට 7.5යි බිඳුව. මේකේ 6.75ක්. මේ දෙක අතර කැපී පෙනෙන වෙනසක් තියෙනවා. රුපියල් 5000ක විතර වෙනසක්. ඒ වගේම තමයි LLC Finance ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන ලීඩින්ම ෆයිනෑන්ස් කම්පැනි එකක්. පෞද්ගලික සමාගමක්. ඒ වගේම මේකේ මාස 3කට 7ක්, මාස 6කට 7.25ක්, මාස 12කට 7.5යි බිඳුවක්. කමර්ෂල් බැංකුවත් එක බලද්දිම සේම් පොලිනුපාතයක්. අරක බැංකුවත් මේක ෆිනෑන්ස් කම්පැනි එකක්. නමුත් පොලිනුපාත එකයි. LB ෆයිනෑන්ස් එකේ 1 month 7.3යි බිඳුවක්. දවස් 50කට 7.2යි බිඳුවක්. ඒ වගේම මාස 6 7.75ක්, අවුරුද්දකට 8.25ක්. කලින් 7.5ක් තමයි අවුරුද්ද ලබා දෙන්නේ. නමුත් මෙහිදී 8.25ක්. ඒ කියන්නේ 0.75ක වෙනසක්. ලක්ෂයකට රුපියල් 750ක විතර වෙනසක් තමයි මේ බැංකු සහ මේ පෞද්ගලික සමාගම් අතර වෙනසක් තියෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම ලබා දෙන පොලිනුපාත ගැන විමසන්න ඕන. හැම බැංකුවක්, පෞද්ගලික සමාගමක් සාපේක්ෂව හැම එකක්ම සංසන්දනය කළා මොකේද වැඩිම කියලා බලන්න ඕනේ. ඒ වගේම තමයි අපි ආයෝජන කරන ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි ආයතනයක් නැද්ද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. බැරි වෙලා හරි මේ ආයතනය බංකොලොත් වුණොත් රක්ෂණ ඉන්ෂුරන්ස් එකක් ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ රක්ෂණවරයක් හිමි වෙනවා. ඉන්ෂුරන්ස් එකක් මේක ලක්ෂ 11ක් දක්වා හිමි වෙනවා. බැරි වෙලා හරි මේ ආයතනය බංකොලොත් වුණොත් ශ්‍රී ලංකා මහා බැංකුව හරහා ඒ මුදල් ටික ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බය වෙන්න දෙයක් නෑ. එතන සේෆ්ටි එකක් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම අපි කියන්නේ මේකයි වග ආශ්‍රිත ආයෝජන ක්‍රම නැත්තම්
කඩ අරිනවා වගේ විවිධ ආයෝජන ක්‍රම ඔබට ඉදිරිපත් කරනවා විශ්වාසයක් මත. සමහරට ඔබගේ යාළු හිතමිත්‍රයන්ට පොලි අනුපාත ලැබුණා කියලා ඔබට ඒ පොලි අනුපාත ලැබෙන්නේ කොහොමද? මේ ආයතන විගණනය කරනවද? මේ විගණන වාර්තා බලන්න ඕන, ශේෂ පත්‍රය බලන්න ඕන. මේ ආයතන හුදෙක්ම සමාගම් මැදුව ලියාපදිංචි වූ පමණින්ම මේවට සල්ලි දාලා අමාරු වැටෙන්න එපා. මොකද ඒවා හොඳට හොයලා බලලා ඉන්වෙස්ට් කරන්න. මොකද ඔබ දුක් මාසයෙන් හම්බ කරගත්තේ මුදල් හොඳ තැනක ඉන්වෙස්ට් කරන්න. පොලි අනුපාතේ විතරක් වැඩි වුණා කියලා වැඩක් නෑ. ඔබට මාස දෙක තුනක් ඉදිරියට යද්දි බංකොලොත් වුණොත් ඔබගේ මුදල් වලට මොකද වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම හිතන්න. මේ වගේම තවත් වැදගත් විදිහින් හමු වෙනනම් ඔබට සුබ දවසක්.